අද මම කතා කරන්න හිතුවා අපේ දරුවන්ගේ ප්‍රෝටීන් ඌනතාවය ගැන. මොකද ගොඩක් වෙලාවට අපේ සමාජවලට රෝහලේදී අපිට හම්බ වෙන ප්‍රෝටීන් ඌනතාවයෙන් පිළිගෙන දරුවන් මේ දවස්. ඒකට විවිධ හේතු වෙන්න පුළුවන්. ගොඩක් දුරට අපි දකින්නේ දෙමාපියන්ට දරුවන්ට ප්‍රෝටීන් නිසි ප්‍රමාණයක දීමට නොහැකියාව නැත්නම් ඒක දුර්වලකමක් විදිහට දකිනවා. එතකොට ඒක වෙන්න හේතු තමයි ගොඩාක් විට ආගමික විශ්වාසයක් වෙන්න පුළුවන්. නැත්නම් මේ ලංකාවේ තියෙන ආර්ථික සංස්ථාවයත් එක්ක මේ දරුවන්ට ප්‍රෝටීන් දීමට ගොඩාක් වෙනකොට වත්කමක් නැතිවීම වෙන්න පුළුවන්. එතකොට අපි ප්‍රෝටීන් ගැන කතා කරමු. දරුවන්ගේ බිල්ඩින් බ්ලොක්ස් වගේ තමයි ප්‍රෝටීන් කියන්නේ. මොකද ප්‍රෝටීන් දරුවන්ට අත්‍යවශ්‍යම දෙයක්. ප්‍රෝටීන් වලින් වෙන්නේ ගොඩක් වෙලාවට දරුවාගේ වර්ධනය, එතකොට අස්ථිපතුලේ වර්ධනය, එතකොට දරුවාගේ බාහිර ශරීර වර්ධනය, ඒ වගේම මානසික ශරීර වර්ධනය, මේ හැම දෙයකටම ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. එතකොට අපි කතා කරන්නේ ප්‍රෝටීන් අඩුවීම නිසා ගොඩක් වෙලාවට මනස පෝෂණය වගේම වෙනත් කන්ඩිෂන්ස් වලට ලැබෙන්න පුළුවන්. එතකොට ප්‍රෝටීන් ලැබෙන දරුවෙකුගේ සාමාන්‍යයෙන් දකින්න පුළුවන් දේවල්. ප්‍රෝටීන් හොඳට තියෙන ළමයෙකුට තියෙන ඇඩ්වාන්ටේජස් තමයි ගොඩක් වෙලාවට කුසට ශරීරවල බර. නැත්නම් හොඳ BMI එක තියෙනවා දරුවෙකුට ඒ වගේ. එතකොට ඊළඟ කාරණේ තමයි ගොඩක් වෙලාවට මෙයාගේ ප්‍රතිශක්තිකරණය වැඩි ප්‍රෝටීන් ආහාර ගන්න දරුවන්ගේ. එතකොට ඊළඟට මෙයාගේ අස්ථි පසුබිය හොඳට හයි වෙනවා. කියන්නේ අස්ථි හොඳට ප්‍රමාණයකින් ප්‍රෝටීන් ප්‍රමාණය ශක්තිමත් වෙලා ඒකට ඔරොත්තු දෙන්න පුළුවන් ඒ වගේ දරුවන්ට. ඊට අමතරව අපේ මොළයේ වර්ධනය, බුද්ධි වර්ධනයට ප්‍රෝටීන් ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ගොඩක් වෙලාවට ඔබේ දරුවෝ අපි කියන සුපර් කිඩ් ඒ කියන්නේ ශක්තිමත් දරුවෙක් කරන්න ප්‍රෝටීන් අත්‍යවශ්‍ය කාරණා. අපි දැන් කතා කරමු ප්‍රෝටීන් කොච්චර දෙන්නේ සාමාන්‍යයෙන් වයස් පරතරයන් වල. සාමාන්‍යයෙන් මාස 6ක් 12ක් අතර දරුවෙකුට ග්‍රෑම් 10ක් 12ක් අතර ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. එතකොට අවුරුද්දට අවුරුදු 3ක් අතර දරුවෙකුට ප්‍රෝටීන් ග්‍රෑම් 13 15ක් අතර ග්‍රෑම් දෙන්න අත්‍යවශ්‍යයි. අවුරුදු 4ක් 5ක් වගේ වෙනකොට ප්‍රෝටීන් ග්‍රෑම් 15ක් 20ක් වගේ දේවල් අවශ්‍ය වෙන ග්‍රෑම් වල. එතකොට ඊළඟට දැන් අපි බලන්න ඕනේ ප්‍රෝටීන් තියෙන කෑම මොනවද? ගොඩක් වෙලාවට අපි කියනවා මාළු, මස් වර්ග, බිත්තර වර්ග, එතකොට ධාන්‍යමය ආහාර, මේ වගේ දේවල් වල ප්‍රෝටීන් තියෙනවා කියලා. කිරි ආහාර වල ප්‍රෝටීන් තියෙනවා. මාළු ගත්තාම ගොඩක් වෙලාවට සාලයෝ, පාරාවෝ, කෙළවල්ලෝ ඒ වගේ අයට ඒ වගේ මාළු වලින් අපිට පුළුවන් ගොඩාක් අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයක් දරුවට ලබා ගන්න. එතකොට බිත්තරයක් ගත්තාම ග්‍රෑම් 6ක් විතර තියෙන ප්‍රෝටීන්. ඊට අමතරව අපිට දෙන්න පුළුවන් හොඳට කඩල, මුණට පුරක් මේ වගේ දේවල් වල දරුවට ප්‍රෝටීන් දෙන්න පුළුවන්. ඒත් මේක ගොඩාක් අමාරු කාර්යයක් නෙමෙයි. අපේ ගෙවල් වල ගොඩාක් දුරට මේ දේවල් වලින් සුළු ප්‍රමාණයක් හරි තියෙනවා. එතකොට මේ දේවල් වලින් සුළු ප්‍රමාණයක් හරි බලලා ධර්මයේ දරුවට දීමේ ප්‍රෝටීන් උණතාවයක් ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ප්‍රෝටීන් උණතාවයක් ඇති වුණොත් දරුවට වෙන තියෙන රෝග ලක්ෂණ එක්ක තවත් අපිට පුළුවන් දුර්වල දරුවන් දැක ගන්න. මොකද එයාට ආබාධ, ශාරීරික ආබාධ, ඩෙවලොප්මන්ටල් ඩිලේස්, කෙමිකල් සංවර්ධන සත්‍ය ඒ වගේ වලට අපිට දකින්න ගොඩක් දරුවෝ බලපාන තියෙන මේ ප්‍රෝටීන් උණතාවය සමග. එතකොට මේ වගේ දේවල් වලින් වළක්වා ගන්න කුඩා කාලේ සිටම උදේට නගලා බලලා දරුවට ප්‍රෝටීන් දෙන්න කියලා ඉන්නවා.